හලෝ යාළුවනේ ඔන්න එහෙනම් අද අපි බලමු ට්‍රිප් එකේ දෙවැනි දවසේ මොකද වුනේ කියලා. අනුරාධපුරයේ අහස දිහා බලන් තේහිකුත් දීලා ලෑස්ති වෙලා බත් එහෙම කාලා අපි දැන් යන්න හදන්නේ ශ්‍රී මහ බෝධිය වඳින්න. ශ්‍රී මහ බෝධිය ළඟ වීඩියෝස් මුකුත් නැහැ. තදබදය වැඩි හින්දා ගන්න උනේ නැහැ. මේ දැන් යන්නේ රුවන්වැලි සෑය වඳින්න. මම කාලෙක ඉඳන් ආසාවෙන් ඉඳපු වැඩක් අද ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. දන්සලකින් රසමරස කිරිබත් පිඟානකුත් කාලා තේ ටිකක් බොන්න ඊට පස්සේ අපි නතර කරා. හඳුනගන්න මේ තමයි අපේ බබුන්සි පැටියා. මෙයා තමයි අපේ නඩේ ගුරා. එතන ඉඳපු මේ ලැජ්ජකාරයාට සංග්‍රහයකුත් දීලා අපි තෝපාරාමයේ වඳින්න පිටත් වුණා. මේ අපේ ෂොප් එකෙන් අපි ලබපු පළවෙනි ආදායම. අපි තීරණය කරා ඒ මුදල පූජා කරන්න. ඊට පස්සේ අපි ගියේ නාන්න තැනක් හොයාගෙන. නාලත් ඉතින් අපි අයිස්ක්‍රීම් කාප් එක තමයි කරේ. මොකද පුදුම රසණයක් තිබුණේ. කාලයක් ගියත් මතක් කරලා සතුටු වෙන්න මේ වගේ දවස් හැම ජීවිතයකම තියෙන්න ඕනේ. ඉතින් ස්තුතියි මේ දවස්වලට. මේ හිතවත්කම් හැමදාම තියෙන්න ඕනේ.